පුතේ ඔය කාලේ එළිය මිනිස්සුන්ගෙන් ඔයාට තියෙන්නේ ආකර්ෂණයක් මිසක් ආදරයක් නෙමෙයි. ඇත්තටම ආදරේ තියෙන්නේ අම්මා තාත්තගෙන් විතරයි. හැමෝම ඔයා ගැන තියෙන ආකර්ෂණය නිසා තමයි ඔයාට ඒක නිකන් අනේ යා මට හරි ආදරේ කියලා හිතෙන්නේ. ආදරේ කියන්නේ ඔයා අනිකා වෙනුවෙන් කරන කැපකිරීම් වල ප්‍රමාණය, තමන්ට තමන්ගේ ජීවිතයේ දේවල් කොතරම් කැප කරනවද ඒහා සමාන ආදරයක් ඔයා අනිත් මිනිස්සයා වෙනුවෙන් යොදනවා. දැන් අම්මා තාත්තා ගැන හිතන්න. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් ජීවිතේ කොච්චර දේවල් කැප කළාද? අම්මා එයාගේ මුළු ශරීරෙම කැප කළා දින ඔයා වෙනුවෙන්. තාත්තා එයාගේ මුළු ජීවිතේම යට කළා දින ඔයා වෙනුවෙන්. ඒ මිනිස්සු දෙනගා විතරයි ඇත්ත ආදරේ තියෙන්නේ. ආකර්ෂණයයි ආදරයයි පටලව ගන්න එපා දරුවෝ. ආදරය කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් කරන කැපකිරීම් වල ප්‍රමාණය. නැතුව ෆෝන් එකේ ගහන මැසේජ්වත්, ලියලෙවන ලියුම්වත්, දෙන මල් පොකුරවත් නෙමෙයි.